සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන අතරින් වැඩිම සර්ප දෂ්ටන ප්‍රමාණයක් වාර්තා වෙන සර්පයා. ඉතින් මෙයා තමයි කුණ කටුවා. එහෙමත් නැත්නම් පොළොන් තෙලිස්සා කියලත් මේ සර්පයව හඳුන්වනවා. ඉතින් බොහෝ දෙනෙක් හඳුනන සර්පෙක්, ඒ වගේම බොහෝ දෙනෙක් අතින් මරණයට පත්වන සර්පෙක්. ඉතින් ඇත්තටම අපි සර්පයව මරන්න අවශ්‍ය නැහැ, ආරක්ෂිතව ඉවත් කරගන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් මේ සර්පයා කලින් මධ්‍යස්ථ විෂ කාණ්ඩයේ හිටපු සර්පෙක්. ඉතින් දැන් මෙයාගේ දෂ්ටන වලින් 100%ක් පමණ මරණ වාර්තා වෙන නිසා මෙයාව දැන් උග්‍ර විෂ කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් නමුත් මේ සර්පයව මෙයාගේ ප්‍රමාණයත් එක්ක අපිට මරන්න අවශ්‍ය නැහැ කොහොමත්. සර්පයෝ කියන්නේ සාමාන්‍යයෙන් පරිසරයේ සමතුලිතතාවය රැක ගන්න මහත් මෙහෙවරක් කරන සත්ත්ව කොට්ටාශයක්. ඉතින් මේ සත්තු අපි රැක ගන්න ඕනේ, මේ සත්තු පරිසරයට අවශ්‍යයි. ඉතින් මෙයාගේ විෂ සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේ වකුගඩු දෙකට තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. ඉතින් මෙයාගේ විෂ වර්ගයේ හිමෝටොක්සින් කියන විෂ කාණ්ඩයට අයිති වෙන සර්පෙක්. ඒ වගේම මොවුන් වැඩිපුරම නිවෙස්ආසිතව තියෙන පොල්ලෙලි ගොඩවල්, එතකොට ගල් ගොඩවල් වගේ පරණ ලී ගොඩවල් වගේ තියෙන තැන්වල වාසස්ථාන කරගන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිම තමයි මේ සත්තුන්ට නිකරුණේ වාසස්ථාන හදලා දෙන්නේ. එතකොට මේ සත්තු ඒව ඇහිල්ලා ලැබුම් ගන්නවා. එතකොට මේ ආහම මේ සත්තු මරණ එක නෙමෙයි විකල්පේ. හදිසියෙ හරි සතෙක් ආවොත් ආරක්ෂිතව ඉවත් කරගන්න ඕනේ. ඉතින් මම අද ඉවත් කරගන්න හැටි ගැන කියලා දෙන්නම්. දැන් ගොඩක් මිත්‍යා මතවාද හින්දා තමයි මේ සර්පයෝ ගාවට කවුරුත් වැඩි කිට්ටු වෙන්නේ යන්නේ නැත්තේ. ඇත්තටම කිව්වොත් මේ සර්පයෝ එහෙම ගොඩක් ඈතට පැනලා දෂ්ට කරන්න පුළුවන් මේ සත්තු නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේගොල්ලෝ පුළුවන් තරම් බලන්නේ මග ඇරලා එතනින් ඉවත් වෙන්න. අපි අතෙන් නොදැනුවත්ව පෑගුණොත් හරි මේ සතාගේ සීමාවට ගියොත් හරි විතරයි මේ සර්පෙක් ඕනම සර්පෙක් දෂ්ට කිරීමක් කරන්නේ. ඉතින් අපි බලමු මෙයාව එහෙනම් කොහොමද ආරක්ෂිතව ඉවත් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලොකු බෝතලයක් ගන්න. එතකොට ලේසි. ඉතින් මේ වගේ කුඩා ප්‍රමාණයේ කෝට්ටක් තිබුණත් හොඳටම ප්‍රමාණවත්. දැන් මේ විදිය සර්පයා ඉන්නවනම් ඇදිලා යන ගමන් හිටියත් ඔයාලට පුළුවන් පාසුවෙම ගන්න. මේ විදියට හිමීට මෙයාගේ හිස යටින් කෝට්ට ගෙනියනවා. අනිත් එක තමයි මේක කලබලෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. සර්පයාට තියෙන අනවශ්‍ය බිය විතරයි නැති කරගන්න ඕනේ. දෙහොම සර්පයාට හිමීට ඇදිලා යන්න දීලා මේ කෝට්ට උඩින් යට යන්න දෙන්න ඕනේ මේ විදියට. මේ විදියට සර්පයා කලබල නොකර ඉතාම පහසුවෙන් බෝතලය තුලට මේ විදියට දාගන්න පුළුවන්. ඉතින් බලන්න මෙච්චර පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් සර්පෙක් නේද ඔබ කලින් නොදැනුවත්ව මරණයට පත් කරේ. ඉතින් හිතන්න මේ සත්තුන්ටත් මේ පරිසරයේ ජීවත් වීමේ අයිතිය ලැබෙන්න ඕනේ.